හේතුවක ඵලයක් ලෙස දැන් ඔය ස්වභාවික විපතකින් මිනිස්සු දැන් 600ක් විතර දැන් අපේ සුළුසුලකින් හානි වුණානේ. ඔය 600ක් විතර එකම වෙලා කරපු දෙයක්. එතකොට ඒ හැම කෙනාම පෙර භවයන් දැන් ඔයකට සම්බන්ධ නූචාය ඔය ගමේ ඉන්නවනේ එයා බේරෙනවා. එහෙන් බේරුණානේ. ඔව්. එක වෙච්චය දැන් අපි හිතමුකෝ සමහර විටක ලොකු මේ මොකක් හරි මාළු අල්ලන්න ලොකු වලක් ගහලා 400ක් එකතු වුණා. මාළු මැරුවා. ඒකට මාරුමෙන් සම්බන්ධ නැති පුද්ගලයෙකුත් ඉන්නවා. ඒ වුණාට මොකක්වත් නැහැ අර මිනිසුන්ට පාපය ආවා. තව ඉතින් එකතු වෙලා කරන බොහෝ දේවල් වැරදි දේවල් තියෙනවා. එයාලගේ පෙර භවයන් වල එක එක කාල සීමාවන් වල කරපු කොයි ඒවා කොයි මේ කාලේ හරි අවස්ථාවේ සංසාරේ කළා නම් ඇහිලා මේ වගේ ඵල විපාක ලැබෙනවා. පැහැදිලි හරි තුනස්. නොකල දෙයක් Tamanට උරුම වෙන්නේ නැහැ. ඒකනේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන වපුරාගත්ත දේ Tamanට ඵල විපාක හැටියට ලැබෙන්නේ. නොඅපුරු දෙයක් ලැබෙන්නේ නැහැ. නොකල දෙයක් කීයටවත් ඵල විපාක නැහැ.